සුබ සන්ධ්‍යාවක් හිතවතුනි 2026 වසරට ඔන්න ජනාධිපතිතුමා බජට් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රජයේ සේවකයෝ විදිහට අපි ගොඩක් වෙලාට කල්පනා කරනවා පඩි ඇත්තටම කොච්චරකින් වැඩි වෙනවද කියලා. සාමාන්‍යයෙන් බජට් එකේ අනිකුත් ඔය ප්‍රතිපත්තිම කරුණු කාරණා වලට වඩා රජයේ සේවකයෝ ගොඩක් වෙලාට විමසිලිමත් වෙන්නේ බජට් එකක් ඉදිරිපත් කරයින් පස්සේ කොච්චරකින් මේ පාර පඩි වැඩි වෙනවද ඊළඟ වර්ෂයට කියලා. 2025 වර්ෂයේ පඩි වැඩිවීම සම්බන්ධවත් මීට කලින් වීඩියෝ වල 2025 වසර බජට් එක ඉදිරිපත් කරයින් පස්සෙත් වීඩියෝ කීපයකින් ඒ බජට් එකේ ටිකක් විශේෂීව අපි දැක්කා පඩි වැඩිවීම සම්බන්ධව ගත්තන් පස්සේ ටිකක් සංකීර්ණතාවයන් මතුවලා තිබුණා. ඒ ටික අපි ලෙහලා දෙන්න වීඩියෝ කීපයක් කරා, සෑහෙන ප්‍රචාර ලැබුණා. ඒ නිසා මං හිතන්නේ එච්චර අමාරු නෑ මේ පාර 2026 පඩි වැඩිවීම සම්බන්ධව සාකච්ඡා කරන්න. මොකද 2026 පඩි වැඩිවීම කියලා කියන්නෙම 2025 පඩි වැඩිවීමේම දිගුවක්. ඒ නිසා මම හිතන්නේ ඊටාම ලේසියෙන් අපිට ඕනම කෙනෙක්ට රජයේ සේවකයෙකුට මේ පාර පඩි වැඩි වෙන්නේ කීයකින්ද කියලා ලේසියෙන් ගණනය කරගන්න පුළුවන්. මම මේ ඔයාලට පෙන්ලා තියෙන්නේ පඩි වැඩි කිරීමේ සහතික පත්‍රය. මම හිතන්නේ මේ වෙද්දි 2025 පඩි වැඩිවීම හා සම්බන්ධව ගත්තන් පස්සේ පඩි වැඩිවීමට අදාළ වෙච්ච සෑම සේවකයෙකුටම මම හිතන්නේ මේ වගේ පඩි වැඩි කිරීමේ සහතික පත්‍රයක් ලැබිලා තියෙනවා. ඔය පඩි වැඩි වුණාන් පස්සේ මේ වගේ සහතික පත්‍රයක් අපි ගෙනා මේක අර 2016 තමයි මේ වගේ පඩි වැඩිවීමක් තිබුණේ. 2016 වැටුප 2025ට පරිවර්තනය කරපු මේ වගේ සර්ටිෆිකට් එකක්, මේ වගේ සහතිකයක් දැනටම ඔබට ලැබිලා අනිවාර්යෙන්ම ඇති. බලන්න කොහේ හරි තැනක දාලා ඇති. අන්න ඒක ගත්තා නම් ඔයාට අනිවාර්යෙන්ම මේ පාර 2026 කොච්චරකින් ජනවාරි මාසයේ ඉඳලා පඩි වැඩි වෙනවද කියලා හිතා ගන්න පුළුවන්. මම ඔන්න මේ එක්සැම්පල් එකක් උදාහරණයක් කරන් තියෙන්නේ. මෙන්න මේ එක මොන හරි දෙපාර්තමේන්තුවක වැඩ කරන සේවකයෙකුට දුන්නු මේ පරිවර්තනය කියන 2016 පරිවර්තනය 2016 වැටුප 2025ට පරිවර්තනය කරපු මේ වගේ සහතික පත්‍රයක් හැමෝටම දීලා තියෙනවා මේ වෙද්දි. ආසන්න වශයෙන් කිව්වොත් 2025 5යි 18 වගේ දිනයක් තමයි ඒක ඉක්ුත් කරන්න ඇති. ඒක දිනේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් ඒ 5 වෙනි මාසේ දවසක් දාලා ඇති. ඊට පස්සේ ඒකේ ඔය නම අනම්මනම් ඒ තනතුරු සේවය මොකද්ද පන්තිය වගේ දේවල් දාලා ඒක වැදගත් වෙන්නේ මෙන්න මේ ටික. 2016ට අනුව තිබුණු වැටුප මේ සේවකයාගේ 58295 වැටුප් වර්ධකයේ තිබුණ 1335 ඊට පස්සේ මේ වැටුප් වර්ධකයත් වැඩි වුණා 2025 බජට් එක අනුව මේ 1335ක් වගේ තිබ්බු කෙනාගේ මම 2500 2600 ගණනකට මේක වැඩි වෙලා තියෙනවා. ඒක වෙනම කතා කරමු. වැටුප් වර්ධකයේ සමග වැටුප 59630 තමයි තියෙන මේ සේවකයාගේ. මේක තේරුම් ගන්න මේක පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙන්න මේ සෙට් එකෙන් කියනවා 2025 දී ඒක වැටුප කොහොමද පරිවර්තනය වුණේ කියලා. 2025 එකයි එක දිනට වැටුප එන්න ඕනේ මේ තියෙන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න මේක 2025 පළවෙනි මාසේ එක වෙද්දී මේ පරිවර්තනය අනුව ඒ කියන්නේ වැටුප් වැඩි වුණානේ ගිය අවුරුද්දේ. ඒක අනුව අර මේ ඔය 59000 ගානේ තිබ්බ එක මං හිතන්නේ 1,03,750 දක්වා වැඩි වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ඔය 59000 ගාන 1,03,000ට වැඩි කරලා දුන්නේ නැහැ. 2025 ඔය වැටුප වැඩි උනේ 5 වෙනි මාසේ 4 වෙනි මාසේ ඉඳලා 4 වෙනි මාසේ වෙද්දිම මේ 59630ක් ගනිමින් හිටපු කෙනාට 1,03,750ක් දුන්නේ නැහැ. හැබැයි 1,03,750ක් දිය යුතුව තියෙනවා. ඒක දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම නැත්නම් ඒ 1,03,750ක් දිය යුතු තිබුණත් දුන්නේ 81,616ක් විතරයි. මම මේ කියන්නේ බේසික් වැඩිවීම 1,59,630ක් ගණමින් හිටපු කෙනාට 1,03,750ක් දිය යුතුව තිබුණා 2025 එකයි එක දිනට. හැබැයි ඒ ඔක්කොම දුන්නේ නැහැනේ, රජයට එච්චර සල්ලි නැහැ කියලානේ කිව්වේ. ඒ නිසා හැබැයි දුන්නා 81,616ක්. මම මේ කියන්නේම බේසික් විතරයි. එහෙනම් තව 1,03,750 වෙන්න තව 22,135ක් දිය යුතුව තියෙනවා. මේ තියෙන්නේ 2025 එකයි එක දිනට නොගෙවපු මුදල 22,134ක් තියෙනවා. එතකොට ගෙව්වේ 81,616ක් විතරයි. තව 22,134ක් ගෙවන්න තියෙනවා.
ඔන්න මේක තමයි ඔය 2026 ජනවාරි මාසේ ඉඳලා ගෙවන්නේ. එතකොට මෙන්න මේක තමයි ජනාධිපතිතුමා ගිය වර ඒ කියන්නේ 2025 බජට් එකේම කිව්වා මෙන්න මේ ඉතුරු මුදල. ඒ කියන්නේ මෙන්න මේ සේවකයාගේ නම් 22134 කොටස් දෙකකට සමාන කොටස් දෙකකට 2026 ජනවාරි සහ 2027 ජනවාරි දෙනවා කියලා. එහෙනම් මෙන්න මේ 2026 ජනවාරි මෙන්න මේ අගේ දෙකට බෙදන්න ඕනේ. මෙන්න 22000 ගාණක් තියෙනවනේ අසන්නව 11000 ගාණක්. ඒතකොට මේ සේවකයාට 2026 ජනවාරි වෙද්දි පඩි වැඩි වෙනවා. එතකොට 81616 බේසික් එක තව 11000 ගාණකින් 11000 ආසන්න ප්‍රමාණයකින් මෙන්න මෙයාට තව වැඩි වෙනවා. එතකොට ඉතුරු අර 11000 ගාණ මේ 22134 දෙකට බෙදුවන් පස්සේ ඒ දෙකට බෙදපු එක කොටසක් 26 ජනවාරි වල ගෙවනවා. ඉතුරු අර 11000 ගාණ නැත්තම් මේ මෙන්න මේක දෙකට බෙදපු ඉතුරු භාගේ 2027 ජනවාරි දෙනවා. එතකොට ඔහොම තමයි වැටුප් වැඩි වෙන්නේ. එතකොට දැන් මේක මේ සේවකයට අදාළවනේ. මම දැන් පටන් ගද්දිම කිව්වා මෙන්න මේ වගේ වැටුප් විස්තරයක් නැත්නම් පඩි වැඩි කිරීමේ සහතික පත්‍රයක් හැම රාජ්‍ය සේවකයෙකුටම මේ වෙදි දීලා තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ ඔයාගේ පඩි කොච්චරක් වැඩි වෙනවද කියලා. මෙන්න මේ 2025 අනුව මෙන්න මේ සෙට් එකේ මේ තියෙන්නේ දිනට නොගෙවන මුදල කියලා 2025 1 දිනට නොගෙවන මුදල කියලා තියෙන්නේ. ඔන්න ඕක දෙකට බෙදන්න. මෙයාගේ නම් දැන් 22134ක් තියෙනවා. ඕක දෙකට බෙදුවනම් හරියි. ඒතර ඔයාගේ තියෙන ගාණ දෙකට බෙදන්න. මෙතන මේ අගයක් හැමෝටම තියෙනවා. 2025 1 දිනට නොගෙවන මුදල කියලා එකක් තියෙනවා. මෙන්න මේක දෙකට බෙදුවනම් ඔයාට හිතා ගන්න පුළුවන් ඔයාගේ 2026 ජනවාරි මාසේ වැටුප කොච්චරකින් වැඩි වෙනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේක හැමෝටම දීලා තියෙනවා. ඒක අරගෙන ඔය වැඩේ කරගන්න. මොකද සරලයි මෙන්න මේ 2025 1 දින නොගෙවන මුදල කියන එක මෙන්න මෙතන තියෙන මුදල දෙකට බෙදන්න. ඒක තමයි 2026 ජනවාරි මාසේ වැටුප වැඩි වෙන මුදල වෙන්නේ. ඉතින් ඕක තමයි වැටුප තවත් මේ බජට් එක ගැන ওই වැටුප් සහ රාජ්‍ය සේවකයන් සම්බන්ධව තවත් තොරතුරු ප්‍රමාණයක් ජනාධිපතිතුමා කිව්වා. ඒ සම්බන්ධවත් මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙන්ෂන් අය සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හමුදාවේ සේවකයන් සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔන්න අර ගිය වර කරා වගේම මම නැවත ඉල්ලා සිටිනවා මේ subscribe කරලා channel එක තියාගන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ මගේ විග්‍රහය නැත්නම් ඊළඟ බජට් එක සම්බන්ධ වෙච්ච රජයේ සේවකයන් බලපාන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධ තවදුරටත් මම වීඩියෝ එකක් කරනවා. ඒක නිකම්ම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි.